තාත්තා ඊට පස්සේ කිලෝනේ දැන් අපි පාවිච්චි කරන්නේ කිලෝ. අදින සකපෝරුවේ hello welcome back to my channel අද vlog එකෙන් අපි special place එකකට යන්නයි යන්නේ ගුරුගේ පාක් කියන්නේ ඉතින් family day out එකකට කියාපුම තැනක් ලං වෙද්දි කියන්නද? ඔය තව ගුරුගේ nature park water park package එකයි nature park package එකයි දෙකක් තියෙනවා. ඉතින් අපි තෝරගත්තේ nature park package එක family day out එකට. ඒකේ කට්ටිය ඔක්කොම හරි හොඳයි. security එකේ එක්කෙනාගේ ඉඳලා අපේ බයික් එක පවා බලාගත්තා. exige medidas y el parpadeo no te deja mirar. Si te quedas, no vengas con listas ni con medidas que corten las prisas. Este volteo se va a terminar. ये श्री पहाड़ वाह अरे वाह रिकॉर्डिंग कर रहा है we took
හැම ආගමකටම අපි ගරු කරනවා මේක හරි ලස්සනයි. දැන් මෙතනින් එන්නත් පුළුවන් නේද? තමයි දඬු කන්ද ඒ කාලේ දීපු දඬුවම. අපිට මෙතුමා ගොඩක් දේවල් මෙතන පැහැදිලි කළා. ඉස්සර ගමේ ප්‍රධානිය. එයාගේ ගමේ මොනාරි හොරකමක් අපරාධයක් වුණොත් අර දැන් වගේ පොලිසියෙන් ඇවිල්ලා අපේ අත් දෙකට මාන්තු දාන්නේ නැහැ. ඒ කාලේ කකුල් දෙකට තමයි දාන්නේ මාන්තු. ඒක තමයි දඬු කන්දේ ගහනවා කියන්නේ. ඉතින් සුළු වරදක් කරොත් දවස් දෙකක් මේ දඬු කන්දේ ගහලා තියලා ආරක්ෂිලා නිදාස් කරනවා. ලොකු බරපතල දෙයක් කරනවා. මිනිමරුමක් වගේ දඬු කන්දේ ගහලා තියලා පොලිසියට බාර දෙනවා. දැන් මෙහා මේ පොල් හොරෙන් හදලා තමයි මෙයාට මේ දඬුවම දීලා තියෙන්නේ. මේම නෙමෙයි අවුවේ තමයි ඉතින් ගහලා තියන්නේ. මඩුවක ගහන්න. පෙන්වීම සඳහා මේ තියෙන්නේ ආරක්ෂිලාගේ නිවස. ඒ කාලේ මල් මෙන්ටි නෑනේ කටුමැටි විච්චි. මේ ගෝනාන්තක් මේ ලයිට් නෑ. මේවා තමයි පප්පු කරේ ලන්තෑරු. මේ ලනු ඇඳ දැන් අපි නිදිනවා වගේ මෙට්‍රස් කොට නෑ ඒ කාලේ මේකට පැදුරක් දැම්ම නිදිය ගන්නවා. මේ තියෙන්නේ බුලත් සෙට්ටුව. අර තියෙන්නේ ශේෂතයි හෙල්ලයි. ඔය ෆෝන් නම් තිබුණේ නෑ. මේක ඇන්ටික් පරණ ෆෝන් එකක් ඉන්න බලන්න තියලා තියෙනවා. ඒක තමයි කෝරළේ නිවස. ආරක්ෂිලාගේ කෝරළේ නිවස. මේ තියෙන නම් එක්ක. thank you explanation එකට ඒක ලොකු මේකත් මම දෙන්නම් පොඩි. ඔව් කියන්න. මම කරන්නම් මේ කම්මල් කර්මාන්තේ මේ හැම ආයුධයක්ම මේ කම්මලෙන් තමයි මේකේ තියෙන හදලා තියෙන්නේ. මේ තියෙන්නේ මයින්හම. මේ මයින්හම මේම අදින්න ඕනේ. අදින්න නම් එහෙම අදිනකොට මෙතන සිතුරක් තියෙනවා. එතනින් උලන් එනවා. ඊට පස්සේ මේ පොල් කටු අඟුරු. මේ පොල් කටු අඟුරු දාලා මේ යකඩේ අපි රත් කරගන්නවා. රත් කරගෙන ඔය කිනිහිර උඩ තියනවා මිටියෙන් තලලා මේ ආයුධ හදන්නේ. දැන් රත් තුන යකඩේ අපිට අතින් අල්ලන්න බෑනේ. මේ අඬුවෙන් තමයි අල්ලන්නේ. මේකට කියන්නේ දහි අඬුව කියලා. දහි අඬුව. හරි. අර තියෙන්නේ දඬු අඬුව. යමක් කර කරලා අල්ලලා කපා ගන්න, නවා ගන්න පාවිච්චි කරන උපකරණ තමයි දඬු අඬුව. අර එහා පැත්තේ තියෙන්නේ ගිනි ගල, පීයමුවක් තියන්නේ. ඒක ඇවිල්ලා කරන්ට් එකෙන් පාවිච්චි කරන ගිනි ගල. මේ පැත්තේ මේ පැත්තේ තියෙන්නේ අතින් කරකවල. අතින් කරකවල. පීයමුවක් තියෙන ගිනි ගල. මේ වෑය. පොල් පරාල මේ රහින් එක. ඒ තියෙන්නේ වෑය. දැන් මේකට වතුර එනවා. මේ ටැංකියට වතුර එනවා. යකඩේ රත් කරනවා, ආයි තලනවා, වතුරේ දානවා, ආයි රත් කරනවා, තලනවා. එහෙම තමයි මේ ආයුධ හදන්නේ. දැන් අර බ්ලෝවර්නේ තියෙන්නේ ස්විච් එක දාපු ගමන් හොස් කාලා උලන් එනවා. ඒ කාලේ මේ මයින්හම ඇදලා තමයි මේ ආයුධ හැදුවේ. හරි කොහොම යන්න බලන්න. තිබුණා. ඒ කාලේ කුඹල් ගෙදර ඒ කාලේ පාවිච්චි කරපු බාන්නේ. මේ තියෙන්නේ කදුරු වාන. කදුරු කියන මේ අර කූඩේ වැලි එහෙම කොට දාන්න පුළුවන් කූඩේ. අර එහා පැත්තේ තියෙන්නේ අත්‍රබාන. මේ කිලිගොට්ට, කුල්ල, පන්මල්ල. දැන් වගේ shopping bag නෑනේ. ඒ කාලේ කඩේ යනකොට පන්මල්ල තමයි අරන් යන්නේ. එතකොට මේ ඉලපත. ඉලපත. ලතු ගෑවේ කොසු නෑනේ ඉලපතේ. ඉලපතේ. මේ තියෙන්නේ ඇතුල්පත. මේවා තියෙන්නේ මේ ෂේරු. ඒ කාලේ ෂේරුනේ පාවිච්චි කරේ හාල් මනිනකොට ඒ වී අයිටම් තමයි මේ ඔක්කොම තියෙන්නේ. ලාහා, වී කුරුණිය, කුරුණි පෙට්ටිය, පාට්ටුව, පුරාන් ගල ඒවා. හරි ඊපස්සේ ආන්නේ තාත්තන්. ඊට පස්සේ කිලෝනේ දැන් අපි පාවිච්චි කරන්නේ කිලෝ. අර දින සකපෝරුව. සකපෝරුවේ මැද මැටි තියලා තමයි යටින් කරකෝලා බලන් එහෙම හදන්නේ. එයා නම් ඉන්නවා ඉතින් පුරාගේ. ඕම් බලාගෙන බීබී. වීබිස්. Snow White. Snow White. 8 and the 7 dwarfs. Who gives a shit if no one feels any shame? You know the sun won't rise in everyone's sky. Stars can't dance until you open your eyes. There ain't no way that you can please all your friends. No good things will always come to an end. Just take a break and කුරුල්ලෝ උන්චිල්ලක් තියෙනවා ගමේ කඩේ. මේ අර පරණ කාලේ කාස් තියෙනවා.
මේ පැත්තට ගිහිල්ලාමුනේ. මේ මෙතනට ගිහිල්ලාමු. ආ ගිහිල්ලා නේද? ඕල් දැඩ්ඩා. මේ බලන්න ඔය මෙතන බලන්න. දැඩ්ඩා. වංගෙඩිය මෝල් ගහ. තමයි ගෙනි කිසි. ඒක හරි ලස්සනයිනේ. ඇයි? මම ඇස් දෙක ඉස්සරහට දැක්කම කවුද ඉන්නේ එතන? දැඩ්ඩා? තාරා. ඉතවද? නෝනට? ආ මේ හාවුඩට? And
Right hand කරු තියෙනවා. ඒක තමයි right right. ඔන්න අපි දැන් බෝට් රයිඩ් එකක් යන්නයි යන්නේ. බලමු.
ගස්. ගහ, රේලි ගහ, කුණිලි ගහ. ආ. පොතේ තියෙන තියලා තියෙන්නේ මේ අයිටම්ස්. Thank you. Bye. අපේ තාත්තා ස්වභාවික දේවල් කියන්නේ නේචර් එකේ ඇනිමල්ස්ලා එන වගේ ඒවලට ආසයි. ඉතින් පෙට්ස්ලාට විශේෂයෙන්ම ඉතින් අපේ මාත් ඉතින් මතක සටහනක් විදියට මෙහෙම අපි එතන මේ ෆොටෝ එකක් ගත්තා. මේක ගුරුගේ නේචර් පාර්ක් එකෙන්මයි ෆොටෝ එක ගත්තේ. මිස්ටර් සිරිපාල තියෙන ගුරුගේ නේචර් පාර්ක් එක ගානේ ඉතින් අපි එකෙන් කෑමක් ගත්තා. අම්මා අරන් දුන්නා. ඉතින් මායි අම්මයි හරිය ආස මිස් සිරිපාලගේ කෑම එකට. ඉතින් තාත්තට ෆ්‍රයිඩ් රයිස් එකක් ඕනේ කිව්වා. ඉතින් අපි ගත්තා.
අපේ වීඩියෝ එක බැලුවට. මායි අම්මයි තාත්තයි තව ගොඩාක් වීඩියෝස් වලින් ඉස්සරහට හම්බ වෙන්නම් ඕගලන්ව. I'll see you in the next one. Bye. Glad you could join me, the pleasure's all mine. A little touch of magic, a classic design. It's Cassandra Pereira.